ඒ වගේ අර අවුරුදු 12ක් තිබෙන ආතරයිටිස් රෝග ආතරයිටිස් හැදෙන්නේ කොහොමද? කොහේ හරි ඔබතුමීක මම දන්නේ නැහැ මොකක් හරි නොවිසඳිච්ච ප්‍රශ්නයක් මූලික කරගෙන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිරන්තරයෙන් දිගට කොහේ හරි රාග දේශමෝ වඩලා මතකදී ඕරා එකේ නිල් රතු කහ මේ මැටීරියල්. ඕරා අංශු කියන්නේ මොනවද? ෆෝටෝන් අංශු කියන්නේ පදාර්ථ. ඒ පදාර්ථ ධාතු නිරන්තරයෙන් විහිදලා ඒවාර අපි මේ තියෙන ජොයින්ට් වල ඔක්කොම બ્લોක් වෙනවා. දැන් විඥාන පත්‍ය නාම රූප. විඥාන නැත්නම් නාම රූප නැහැ. තේරෙන්නේ? දැන් මේ භාවනාවේ මොකද කරන්නේ? අවිද්‍යාව සංකාර විඥාන නිරෝධෝ. විඥාන නිරෝධ නාම රූප නිරෝධයි. නාම රූප බහැර තිබිච්ච ඔක්කොම මොකද වෙන්නේ? පිහිටන්න ක්‍රමයක් නැහැ. අන්නර නාම රූප නිරෝධය ඇතුලේ අර නාම රූප දහදියෙන් ජරාවෙන් ඔක්කොම මල මුත්‍රාවලින් ගැලවෙලු යන්න ගන්න සුද්ධ වෙනවා. මේ කය සුද්ධ වෙනවා. ඒ කට්ටිය දැන් ප්‍රසිද්ධිය කියන්නේ තමයි කියන්නේ නැතුව ඇති පෞද්ගලයල කියනවා. මතක ඇති 3 4 දැහැන් වැඩි කරනකොට මොකද වෙන්නේ? කවදාවත් නැති වර්ගයේ ශරීරයේ සුද්ධි ක්‍රියාකාරීත්වයක් කර ගන්න බඩ යන ගන්නවා. මේ ගූස් මොෂන්. ඇයි ඒ? අර ශරීරයෙන් ගැලවිච්ච අපද්‍රව්‍යට මොකද වෙන්න ඕන? අතීත නාම රූප ටික ඒවා අයින් වෙන්න ඕන. අයින් වෙන්න නිකන් ක්‍රමයක් නෑ. එකම ක්‍රමය මොකද්ද? අපේ මේ බහිස්සාය පද්ධතියට අයින් වෙන්න ඕන. එතකොට ඔය හතර දැන් වල සියලු දෙනාගේ අත්දැකීමක් ඇති. එක දවසක දෙකක් විතර දිගට බඩ යනවා. එහෙම කරනකොට සම්පූර්ණ සුද්ධ වෙනවා. තේරෙනවනේ? ඉතින් එතුමීගේ අර ශාරීරික සුද්ධි ක්‍රියාවත් එක්ක අර තිබිච්ච ආතරයි රෝගේ කොහෙන් ගියාද කියන්නේ නෑ. අපේ හාමුදුරුවනේ මේ ධ්‍යාන ලැබීගෙන එනකොට ශරීර සුද්ධි ක්‍රියාව පිළිබඳව විවරණය වෙන අමුතුම දේශනාවන්. ඉතින් මේ විදිහට දැන් අපිට නායක හාමුදුරනේ මේ බුදුරජාණන් වහන්සේ 1250ක් වගේ මහ තෙරුන් වහන්සේලා පිරිවරාගෙන ගම්දනව සැරිසරාගෙන වැඩියා. දැන් මේ කියන විදිහේ මේ ධානයන් එක්ක බඩ යන්න ගත්තා නම් එහෙම මේක පාර යන්න හම්බෙන්නේ නැහැ. කාරණාව ඒකයි අත්තම කාරණාව. ඉතින් මේවා පැහැදිලි බුදුදහම නෙමෙයි. නමුත් අවාසනාව අපේ හාමුදුරුවනේ මේවා පිළිගන්නවනේ අපේ බෞද්ධයෝ. මේ ධාන වැඩිගෙන යනකොට බඩ යනවා කියනකොට නාම රූප බඩ යනවා. මේ ඒක මුළුමනින්ම ධර්ම විරෝධී අශාස්ත්‍රීයයි.